වීඩියෝ එඩිටින් කියන්නේ කට්ස් දාන එකද? නැත්නම් ට්‍රාන්සිෂන්ස් ඉෆෙක්ට්ස් ගොඩක් දාලා වීඩියෝ එක ලස්සන කරන එකද? නෑ. මමත් කලින් හිතාගෙන ඉඳී එහෙම තමයි. හැබැයි වීඩියෝ එඩිටින් කරද්දි සහ කාලෙත් එක්ක ඒකත් එක්ක ගැටෙද්දි මම තේරුම් ගත්ත දේ තමයි වීඩියෝ එඩිටින් කියන්නේ ඊට වඩා එහාට ගිය දෙයක්. විශේෂයෙන් අපි සෝෂල් මීඩියා වලට වීඩියෝ එඩිට් කරද්දි, ඒ කියන්නේ සෝෂල් මීඩියා වලට ෂෝට් ෆෝම් කන්ටෙන්ට් හදද්දි අපි හිතන්න ඕන පැති ගොඩක් තියෙනවා. මම ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස්ලත් එක්ක වැඩ කරද්දි මම තේරුම් ගත්ත දේ තමයි එයාලට එඩිටින් ටෙක්නික්ස් ගැන ඊට පස්සේ අපි කොහොමද එඩිට් කරන්න කියන දේ ගැන ඒගොල්ලන්ට ලොකු අවබෝධයක් නැහැ. ඒගොල්ලන්ට ඒක දැනගන්න ඕනෙත්. හැබැයි එයාලා බලාපොරොත්තු වෙනවා අපෙන් එයාලට ඕන මැසේජ් එක හරියට වීඩියෝ එක හරහා ඩිලිවර් වෙනවද කියන එක. තව එයාලා බලාපොරොත්තු වෙනවා වීඩියෝ එක මිනිස්සු බලනවද කියන එක. ඒ වගේම වීඩියෝ එක ප්‍රොෆෙෂනල් විදිහට තියනවද කියන එක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒවත් එක්ක මම තේරුම් ගත්ත දේ තමයි අපි වීඩියෝ එකක් එඩිට් කරද්දී අපි එඩිට් කරන්න ඕන කෙනෙක්ව ඉම්ප්‍රෙස් කරන්න නෙමෙයි. අපි ඔඩියන්ස් එකත් එක්ක කමියුනිකේට් කරන්න තමයි වීඩියෝ එකක් එඩිට් කරන්න ඕන. ඒ නිසා මම දැන් වීඩියෝ එකක් එඩිට් කරද්දී ඒකට ඇනිමේෂන් දාන්න කලින්, ඉෆෙක්ට් දාන්න කලින්, ඒ වගේම කට්ස් දාන්න කලින් මම මගෙන් එක ප්‍රශ්නයක් අහනවා. මේවා වීඩියෝ එකේ මැසේජ් එක ඩිලිවර් වෙන්න උදව් කරයිද කියන එක. එහෙම වෙනවා නම් වීඩියෝ එක යාගේ වැඩේ කරනවා.